අයිබෝවන් කොඩිකාස්ට් එක්ක අදත් අපි ඇවිල්ලා ඉන්නවා ලංකාවේ ආර්ථිකය ගැන කතා කරන්න. විශේෂයෙන් අපි කතා කරා ඔබට මතක ඇති අපේ පළවෙනි එපිසෝඩ් එකෙන් ලංකාවේ අපි ඒකට මෙහෙම කියමු. ඩොලර් ක්‍රයිසිස් එක ගැන අපි කතා කරා. ඒ කාලේ තිබ්බ ඩොලර් උච්චාවචනය ගැන අපි කතා කරා. ඒ වගේම ඒක කොහොමද අපේ ආර්ථිකයට බලපාන කියලා අපි කතා කරා. බැරි වෙච්ච කවුරු හරි ඉන්නවනම් ගිහලා බලන්න පුළුවන් පොඩ්කාස්ට් එක. පළවෙනි පොඩ්කාස්ට් එක. දෙවෙනි පොඩ්කාස්ට් එකෙන් ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රතිපත්ති තීරණ සමාලෝචනය ගැන අපි කතා කරා. ඒක කොහොමද රටේ ආර්ථිකයට බලපාන්නේ කියලා. ඒ වගේම මතක් කරන්න ඕනේ මතක ඇතුව මේ වගේ දේවල් දැනගන්න ඔබේ දැනුමට ආර්ථිකය සම්බන්ධයෙන් ඔබ උනන්දුයි කියලා අපි දන්නවා. එතකොට අනිත් එක අපි මේ අපි විශේෂයෙන් තෙල් ගැන කතා කරනවා. ඒ කියන්නේ පෙට්‍රල් ඩීසල් ගැන අපි කතා කරනවා. ඒ දේවල් ඔබේ දැනුමට සහ අනිවාර්යයෙන්ම මේ රටේ ජීවත් වෙනවා නම් උද්දමනය ගැන එතකොට මේ කියන දේවල් සම්බන්ධයෙන් දැනගෙන ඉන්න එක ගොඩක් වටිනවා. ඉතින් ඒක නිසාම ඔබට මේ වගේ වැදගත් කරුණු ඔබේ එදිනෙදා ඔබේ පොකට් එකට ගැලපෙන කරුණු පොකට් එක කොහොමද පරිස්සම් කරගන්නේ කියන කරුණු අපි අනාගතේ කතා කරනවා. එතකොට මේ වගේ කරුණු දැනගන්න නම් ඔබ එක දෙයක් කරන්න තියෙනවා. ඒ තමයි කොඩිකාස්ට් සබ්ස්ක්‍රයිබ් කරන්න, ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න අමතක කරන්න එපා. ඒ වගේ ඒව ඔබ කමෙන්ට් ඔබ සබ්ස්ක්‍රයිබ් කරලා තිබ්බොත් ඔබට පුළුවන් මේ වගේ විශේෂිත කරුණු කොඩිකාස්ට් එකෙන් පමණයි දෙන්නේ. ඒක නිසා ඒ දේවල් ගැන ඔබට දැනුමක් සහ විඥානය ලබා ගන්න හැකියාව තියෙනවා. අද අපි කතා කරන විශේෂිත මාතෘකාවක් ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි මේ ලංකාවේ ලෝකේ විශේෂයෙන්ම ලෝකයේ බොරතෙල් මිල පහළ යන කාලෙක ලංකාවේ තෙල් මිල වැඩි වෙන්නේ කොහොමද? ඒක ගැන අපි කතා කරනවා. ඒකම මේ නැවත වාරයක් මේ පෙට්‍රල් ඩීසල් මිල කොහොමද අනාගතේ කවදා වගේ වෙයිද ආයි අඩු වෙන්න? ට්‍රෙන්ඩ් එක මොකක්ද? ඒ ගැන අපි අද පොඩ්කාස්ට් එකෙන් ඔබට කරුණු ගෙනෙන්න අපි බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන් අද වෙනදා වගේම අදත් අපි ගාව තියෙනවා ස්ලයිඩ් ෂෝ එකක් ඔබට පෙන්වන්න. ඒ ස්ලයිඩ් ෂෝ එකේ පැහැදිලිව අපි කරුණු දක්වලා තියෙනවා. ඒ පැහැදිලි කිරීම මම හිතනවා මගේ උපරිමයෙන් මම කරනවා සහ ඔබට පැහැදිලි වෙනවා ඇති කියලා. නමුත් ඇතැම් වෙලාවට ඔබට ඒ කරුණු තේරෙන්නේ නැත්නම් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. එතකොට අපි ඒ අදාළ කමෙන්ට් එකට ගැලපෙන විදිහට ඔබගේ අවශ්‍යතාවයට ගැලපෙන විදිහට ඔබට දැනෙන විදිහට ඒ දේවල් ඔබට ලබා දෙන්න අපි සූදානම්. ඉතින් වැඩි වෙලා යවන්න නැතුව අපි අපේ ස්ලයිඩ් ෂෝ එකට යමු. මෙතන තියෙන්නේ ලංකාවේ ඉන්ධන සැපයුම ගැන. ඔබ දන්නවා ලංකාවේ දැනට බොරතෙල් ලංකාවට එනවා කියලා ඔබ අහලා තියෙනවා. බොරතෙල් නෞකා ලංකාවට එනවා කියලා ඔබ අහලා තියෙනවා. එතකොට ඒ එක්කම අපි අහලා තියෙනවා පෙට්‍රල් ඩීසල් නැව් ලංකාවට එනවා කියලා අහලා තියෙනවා. මොකද්ද මේ දෙකේ වෙනස කියලා අපි පළවෙනි ස්ලයිඩ්ස් දෙකෙන් තුනෙන් අපි බලමු. ඇත්තටම බොරතෙල් ලංකාවට ඕනේද? එහෙම නැත්නම් අපි පිරිපහදු කළ තෙල්. එහෙම නැත්නම් පෙට්‍රල් ඩීසල් විදියට පිරිපහදු කර තෙල් අපිට ගෙන්නන්න ඕනේද? එහෙම නැත්නම් අපිට සපුගස් කන්ද තියෙන අපේ පිරිපහදුවේ අපිට ඒ දේවල් ටික කරගන්න පුළුවන්ද බැරිද කියන එක ගැන විශේෂයෙන් පළවෙනි ස්ලයිඩ්ස් දෙක තුනේ අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා. අපි පළවෙනි ස්ලයිඩ් එකට ගිහලා බැලුවොත් එහෙම ඔයාලට පේනවා ලංකාවට බොරතෙල් ගේනවා නම් ඒ සාමාන්‍යයෙන් බොරතෙල් නෞකාවක ආසන ධාරිතාවයේ මෙට්‍රික් ටොන් 90000ක් විතර. එතකොට මේ ගේන බොරතෙල් අපි සබුගස්කන්ධ තෙල් පිරිපහදුවේ අපි රිෆයින් කරනවා කියන පිරිපහදු කළොත් සාමාන්‍යයෙන් රටේ සමස්ත ඉන්ධන අවශ්‍යතාවය සාමාන්‍ය දවස් 20කට දවස් 30කට ආසන්න කාලයක අපිට ඒ බොරතෙල් නෞකාවේ බොරතෙල් භාවිතා කරන්න පුළුවන්. පිරිපහදු කළ නෞකාවක් එහෙම නැත්නම් පෙට්‍රල් ඩීසල් නෞකාවක් අපි ගෙනාවොත් ඒක අපිට සෑහෙන ගොඩක් වෙලාවට දින 10ත් 15ත් අතර. නමුත් රටේ තියෙන යම් අවශ්‍යතා අනුව පාවිච්චි කරන ප්‍රමාණය අනුව අපි කියන කන්සියුම් කරන ප්‍රමාණය අනුව ඒ මේ කාල ප්‍රමාණ එහෙ වෙන්න පුළුවන්. මේ දල වශයෙන් තමයි මේ අපි කියන දක්ත ඔබට අරන් එන්නේ. එතකොට සාමාන්‍යයෙන් සංචිත කළමනාකරණය කරන්න අපි දන්නවා ආණ්ඩුවත් කියනවා දිවයින පුරා ගබඩා පද්ධති තියෙනවා කියලා අපිට පෙට්‍රල් ඩීසල් අපිට ස්ටෝ කරන්න නැත්නම් ගබඩා කරන්න. සාමාන්‍යයෙන් මාසෙකමාරකට දින 45කට වගේ මාසෙකමාරක් කියන්නේ දින 45කට වගේ කාලයක් ඉන්ධන තොග අඛණ්ඩව අපේ රටේ සුරක්ෂිතව තියාගෙන යනවා. විශේෂයෙන් මේ දක්ත ඔක්කොම දීලා තියෙන සාමාන්‍ය පරිභෝජන තත්ත්වයටදී. නමුත් සමහර වෙලාවට විවිධ හේතු කාරණා නිසා මේ පරිභෝජන
සයිකල් එක නැත්නම් චක්‍රය වෙනස් වෙන වෙලාවල් තියෙනවා. ඉතින් මේ විදිහට ලංකාවේ ඉන්ධන සැපයුම මේ ආකාර දෙකෙන්ම වෙනවා. අපි ඊළඟ ස්ලයිඩ් එකට ගිහිලා බලමු මොනවාද ඒකේ තියෙන්නේ කියලා. අපි කතා කරොත් බොරතෙල්. බොරතෙල් වෙනුවට පිරිපහදු කරපු ඉන්ධන ආනයනය කරන්න ශ්‍රී ලංකාව වගේ සමහර රටවල් කටයුතු කරනවා. ඒකට හේතු කිහිපයක්ම තියෙනවා. ඒකට හේතු තමයි දේශීය පිරිපහදු ධාරිතාව සීමිත වෙනවා. දැන් ලංකාව ගත්තොත් එimhe ලංකාවට තියෙන්නේ සපුගස් කන්ද තෙල් පිරිපහදු විතරයි. ඉතින් බොරතෙල් ගෙනල්ලා ඔබට හිතෙන්න පුළුවන් මේ විදිහට. ඉතින් බොරතෙල් ගෙනල්ලා අඩු මිලට සපුගස් කන්ද තෙල් පිරිපහදුවේ පිරිපහදු කරන්න බැරිද? පුළුවන්. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ මේ ගේන බොරතෙල් වලින් අපිට ලබා ගන්න පුළුවන් 35ත් 40ත් අතර ප්‍රමාණයක් විතරයි. 60ක් පිරිපහදු කරන්න මේ බොරතෙල් වලින් 60ක ප්‍රමාණයක් පිරිපහදු කරන්න අපිට තාක්ෂණික ඥානය මදි. අපේ තියෙන්නේ පරණ ඔයිල් රිෆයිනරි එකක්. එහෙම නැත්නම් පිරිපහදු මධ්‍යස්ථානයක්. ඉතින් ඒකේ අපිට ඒ දේ කරන්න අමාරුයි. ඒ නිසා තමයි අපි පිරිපහදු කරපු ඩීසල් පෙට්‍රල් වගේ ඉන්ධන අපි ගෙන්නන්නේ. ඉතින් අපි ඒ විදිහට ගත්තොත් එහෙම අර සපුගස් කන්ද තෙල් පිරිපහදුවේ අපි බොරතෙල් ගෙනල්ලා පිරිපහදු කළොත් අපිට තියෙන ප්‍රශ්නේ තමයි අපිට අපේක්ෂිත වර්ගයේ බොරතෙල් ලබා ගැනීමේ පොඩි ගැටලුවකුත් තියෙනවා. එතකොට ඒ බොරතෙල් ගෙනල්ලා පිරිපහදු කරන එකත් අකාර්යක්ෂම සහ අලාභදායී ක්‍රියාවක් වෙනවා. අපිට කිසිම ඒකෙන් ගේන් එකක් ගන්න බෑ. ලාභයක් ගන්න බෑ. ඒ වගේම මේ සංකීර්ණත්වය සහ වියදම මේ ක්‍රියාවලියේ සංකීර්ණත්වය සහ වියදම ගත්තොත් එහෙම බොරතෙල් පිරිපහදු කරනකොට විවිධ ඉන්ධන වර්ග ඔබ දන්නවා පෙට්‍රල් ඩීසල් භූමි තෙල් ගුවන් යාන ඉන්ධන එකවර නිපදවන්න පුළුවන්. නමුත් දේශීය ඉල්ලුමට ගැළපෙන පරිදි ඒ අනුපාතය පාලනය කරන්න අපහසු තත්ත්වයක් ඇවිල්ලා තියෙනවා. විශේෂයෙන්ම අපි කතා කරොත් එහෙම පිරිපහදුවක් නවීකරණය කරනවා. අපි ඒකට කියනවා හයිඩ්‍රෝ ක්‍රැකර් කියලා. ඒ වගේ අංග එකතු කරන්න ඩොලර් බිලියන ගාණක් ආයෝජනයක් අපිට අවශ්‍ය වෙනවා. නමුත් මේ වගේ වෙලාවක අපි ඩොලර් බිලියන ගාණක ආයෝජනයක් මේකට යොදවන්න අපිට හැකියාවක් නැහැ. ඒ නිසාම දිගු කාලින ලාභදායීත්වය සහ අපිට අවශ්‍ය දේ ලබා ගන්න ඕන නිසා අපි විශේෂයෙන්ම පිරිපහදු කරපු තෙල් අපේ රටට ගෙන්නනවා. එතකොට මේ ස්ලයිඩ් එකෙන් ඔය පැහැදිලි කරන්නේ මම ඔය කිව්ව ටික අපිට තව ප්‍රශ්නයක් තියෙනවා. විශේෂයෙන් බොරතෙල් වල මිල ඉහළ යනවා. මිල ඉහළ ගියා පහුගිය ඉරාන යුද්ධය සමයේ. ඒ වගේම තාමත් ඒක අපි අපේක්ෂිත කරපු තත්වයට තාම ඇවිල්ලා නැහැ. ඒක නිසා අපි තාමත් බලන් ඉන්නවා අපිට ගැළපෙන විදිහට රිෆයිනර් කරපු එහෙම නැත්නම් පිරිපහදු කරපු තෙල් ලබා ගැනීම ගැන. අපි ඊළඟ ස්ලයිඩ් එකට පොඩ්ඩක් ගිහිල්ලා බැලුවොත් එහෙම ඊළඟ ස්ලයිඩ් එකේ අපි පැහැදිලි කරලා තියෙනවා සාමාන්‍යයෙන් ඉන්ධන ගබඩා මගින් පිරිපහදු කරපු ඉන්ධන දින 20ත් 40ක් අතර කාලයක් අපිට ඇති කියලා මම මගේ පළවෙනි ස්ලයිඩ් එකේ මම කිව්වා. ඒ දේ ගැන අපි කතා කරනකොට අපිට ප්‍රශ්නයක් තියෙනවා මේ 45ක් දින 45ක කාලයක් සපයා ගැනීමට සහ ගබඩා කිරීමට පහසුකම් තිබ්බට රටේ පවතින ගබඩා පහසුකම් තියෙන්නේ ස්ථාන දෙකක විතරයි. එකක් තමයි ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ගබඩා සංකීර්ණ තියෙන කොළොන්නාවේ මුතුරාජවැල කියන ස්ථානයේ අපි බැලුවොත් එහෙම තෙල් වර්ග අනුව ගබඩා ධාරිතාවය ඩීසල් අපිට පුළුවන් දින 32කට වගේ ගැළපෙන ප්‍රමාණයක් අපිට ගබඩා කරගන්න පුළුවන්. පෙට්‍රල් 92 කියන වර්ගයෙන් අපිට පුළුවන් දින 27කට පමණ සෑහෙන ප්‍රමාණයක් ගබඩා කරගන්න. ගුවන් යාන අපි කියනවා ජෙට් A1 ඉන්ධන දින 11ත් 49 අතර දක්වා ප්‍රමාණයක් අපිට ගබඩා කරන්න පුළුවන්. ඒ වගේම බොරතෙල් ගෙනවොත් සපුගස් කන්ද පිරිපහදුව සඳහා දින 45ක ප්‍රමාණයක් අපිට ගබඩා කරගන්න පුළුවන්. ඒතකොට මේ ගබඩා ධාරිතාවයේ පුළුල් කිරීමේ ව්‍යාපෘති දැන් රජය පියවර අරගෙන තියෙනවා මේ ගබඩා පුළුල් කරන්න, මේ ගබඩා නවීකරණය කරන්න. ඒ தත්ත්වය ඉදිරියට ගෙනිත් ගියොත් අපිට පුළුවන්කමක් ලැබෙවි බොහෝ විට මේ කියන දේවල් අපිට කරගන්න. එතකොට විශේෂයෙන් මේ දේවල් ටික රජය හඳුනාගෙන මේ පිරිපහදු වල තියෙන කැපැසිටි එක එහෙම නැත්නම් ගබඩා පහසුකම් ප්‍රමාණය වැඩි කරගන්න පුළුවන් නම් මං හිතන්නේ අපිට බොරතෙල් ගෙනල්ලා අපිට රිෆයින් කරලා ලංකාවේ රිෆයින් කරලා පිරිපහදු කරලා ලබා ගන්න පුළුවන්. හැබැයි මතක තියාගන්න ඕනේ අපි බොරතෙල් ගෙනාවොත් අපිට 60% ප්‍රමාණයක් අපතේ යනවා කියන එක අපි මතක තියාගන්න ඕනේ. ඒ වගේම අපි ගත්තොත් එහෙම ඊළඟ ස්ලයිඩ් එකේ ඒ ගැන අපි වැඩි වශයෙන් කතා කරනවා. සාමාන්‍ය බොරතෙල් බැරලයක් කිව්වම ඔබට තේරෙන්නේ නැහැ මේ බැරල් එකේ තියෙන
කැපැසිටි එක නැත්නම් ධාරිතාවය කොච්චරද කියලා ඔබට තේරෙන්නේ නැහැ. ඉතින් ඒ පහසුකම ඔබට ඔබ දැනුවත් කරන්න මම ඒ ගැන විස්තරයක් මේ ස්ලයිඩ් එකේ ඇමිනුවා. සාමාන්‍ය එක බැරල් එකක් කියන්නේ ගැලුම් 42ක් ගැලුමක් කියන්නේ ලීටර් 3.79ක්. එතකොට සාමාන්‍යයෙන් බොරතෙල් ජාත්‍යන්තර සම්මතයක් විදිහට අපි ගත්තොත් බැරල් එක ලීටර් ඔය මේ දෙක වැඩි කරලා ගත්තම ඔබට මේ ගාන එනවා 159ක් සාමාන්‍යයෙන් තියෙනවා. එතකොට එහෙම ගත්තොත් එහෙම අපි ගත්තොත් එහෙම පිරිපහදුවෙන් ලැබෙන ඩීසල් ප්‍රමාණය සාමාන්‍යයෙන් ගත්තොත් එහෙම බොරතෙල් බැරලයකින් 25ක් 34 ප්‍රමාණයක් තමයි අපිට ඩීසල් ලබා ගන්න පුළුවන්. එතකොට ඔබ නිකන් බලන්න බොරතෙල් ලීටර් 159කින් ඩීසල් ලීටර් ගන්න පුළුවන් ලීටර් 36ත් 45ත් අතර ප්‍රමාණයක් පමණයි. එතකොට ඒ දේවල් අපිට පාඩු වෙනවා කියන එක මේ දක්ත සියලුම දේ අපි අරගෙන තියෙන්නේ US Energy Information and Administration කියන වෙබ් අඩවියෙන් ඔබට ගිහින් බලන්න පුළුවන්. එතකොට ඔය තියෙන කියන ගැටලුව අපිට එනවා. එතකොට දල වශයෙන් බැරලයකින් අපි පිරිපහදු කරොත් ඩීසල් ලීටර් 37 45 අතර පෙට්‍රල් ලීටර් 73 75 අතර ගුවන් යාන ඉන්ධන එහෙම නැත්නම් ජෙට් A1 භූමි තෙල් ලීටර් 15 37 අතර දැවි තෙල් ෆුවල් ඔයිල් කියලා අපි කියනවා ලීටර් 35 55 අතර සහ LP ගෑස් සහ වෙනත් ද්‍රව්‍ය ලීටර් 5 10 අතර අපිට ලබා ගන්න පුළුවන්. නමුත් මේක කාලෙන් කාලේ වෙනස් වෙන්න පුළුවන්. සමහරවිට වැසි තත්ත්වයන් තිබ්බොත් එහෙම මේ කරන ක්‍රමය වෙනස් වෙන්න වෙනවා. එතකොට අපි ඊළඟ ස්ලයිඩ් එකට ගිහිල්ලා බලුවොත් විශේෂයෙන් අප්‍රේල් අග වෙනකොට ලෝකයේ ඉන්ධන මිල තත්ත්වය ගැන අපි සාරාංශයක් ගත්තා. මේකෙදි විශේෂයෙන් කියන්න ඕනේ අප්‍රේල් අග වෙන විට ඩීසල් බැරලයක් ඩොලර් 158කට තමයි ලෝකෙ ගිහිලා තියෙන්නේ. එතකොට 158ක මිලක කියන්නේ ඉතාමත්ම ඉහළ අගයක්. එතකොට ලෝකෙ තිබ්බ ඔබ දන්නවා ඉරානයේ හෝමුස් ස්ට්‍රේට් එක වහපු හින්දා හෝමුස් සමුද්‍ර සන්ධිය වහපු නිසා ඩීසල් පෙට්‍රල් ඇතුළු පිරිපහදු කරන ලද තෙල් ලබා ගැනීමේ ගැටලුවක් අපිට ආවා. ඉතින් ඒක නිසා තෙල් වල මිල නැව් ගාස්තු වැඩි වුණා. එතකොට රක්ෂණ ගාස්තු වැඩි වුණා. ඒ ඔක්කොමත් එක්ක මේ මිල ඉහළ යෑම සිදු වුණා. එතකොට ඊට පස්සේ සාමාන්‍යයෙන් තියෙනවා ලංකාවේ ජාත්‍යන්තරව බොරතෙල් නිෂ්පාදන මිල හොයන්නේ ප්ලැට්ස් කියලා PLATTS දර්ශකය කියලා එකක් තියෙනවා. ඒක තමයි ලෝකෙ පුරාම තියෙන බලශක්ති සහ වෙළඳ භාණ්ඩ සඳහා වන ප්‍රමුඛතම මිල දර්ශකය සහ තොරතුරු සපයන ගෝලීය ආයතනයක් තමයි ප්ලැට්ස් කියන්නේ. එතකොට මේකේ තියෙන වැදගත් කරුණු තමයි මේගොල්ලෝ කරනවා තෙල්, ගල් අඟුරු, ලෝහ, කෘෂිකාර්මික භාණ්ඩ සම්බන්ධයෙන් ලෝකයේ වෙළඳපළ මිල ගණන් නිකුත් කරන්නේ මේ ආයතනය. අපි කියනවා බෙන්ච්මාර්ක් ප්‍රයිසස් නිකුත් කරනවා කියලා. එතකොට ඉන්ධන මිලදී ගැනීමේදී යොදාගන්නේ සිංගප්පූරුවේ ෆ්ලැට්ස් වෙළඳපළ දර්ශකය. හරිද? එතකොට මේ ෆ්ලැට්ස් වෙළඳපළ දර්ශකය ආරම්භ වෙන්නේ 1909 වසරේ. එතකොට මේ වන විට S&P Global Platts කියලා මේක හඳුන්වනවා. එතකොට ඔබට තේරුම් ගන්න පුළුවන් විශේෂයෙන් MOPS එහෙම නැත්නම් Mean of Platts Singapore කියන දර්ශකය අරගෙන ආසියානු කලාපයේ රටවල් ශ්‍රී ලංකාව ඇතුළුව ඉන්ධන මිලදී ගැනීමේදී යොදාගන්නේ මේ MOPS එහෙම නැත්නම් Mean of Platts Singapore කියන දර්ශකය. එතකොට ආසියානු වෙළඳපොලේ අපිට ඔබට ඕනනම් රෙෆරන්ස් එකක් ගන්න. එහෙම නැත්නම් සාමාන්‍ය ආසියානු වෙළඳපොලේ තෙල් මිල ගැන ඔබට අවබෝධයක් ලබා ගන්න අවශ්‍ය නම් ඔබ බලන්න ඕනේ ගිහිල්ලා MOPS Mean of Platts Singapore කියන වෙබ් අඩවිය. අපි බැලුවොත් එහෙම ඊළඟ ස්ලයිඩ් එකට ගිහිල්ලා විශේෂයෙන්ම මේ ස්ලයිඩ් එකේ තියෙනවා ලංකාවේ ඉන්ධන මිල තීරණය කරන්න නිශ්චිතමය ගණිතමය සූත්‍රය නෑ. ඉස්සර අපි කතා කරන්නේ ආණ්ඩු පෙරලෙනකොට ආණ්ඩු මාරු වෙනකොට තෙල් සූත්‍රය කියලා එකක් තිබ්බා. හැබැයි දැන් මේ වෙද්දි නිශ්චිත මිල සූත්‍රයක් නැහැ කියන්නත් බෑ, තියෙනවා කියන්නත් බෑ. නමුත් ඒ අපි කතා කරන අද තෙල් ගැන කතා කරනොත් තෙල් වල අගය කොහොමද හැදෙන්නේ කියලා මම හිතන්නේ අපි පළවෙනි එපිසෝඩ් එකේ අපි ඉතාමත් දීර්ඝ විදිහට කතා කළා කොහොමද ගොඩබෑමේ පිරිවැය කොහොමද. එතකොට අපි ගොඩබෑමේ පිරිවැය කියනවා ලෑන්ඩින් කොස්ට් කියලා. එහෙම නැත්නම් සැකසුම් පිරිවැය ගැන අපි කතා කරා, ටැක්සේෂන් ගැන කතා කරා, අදර් කොස්ට් එහෙම නැත්නම් ඒ අදර් කොස්ට් විදිහට යන්නේ පරිපාලන මෙහෙයුම්, ඩිප්‍රිසියේෂන් වියදම් තමයි අනිකුත් පිරිවැය විදිහට අපි ගන්නෙ. එතකොට ඒ කොස්ට් ගැන ගද්දී ලංකාවට ඇත්තටම
පෙට්‍රල් 92 ලීටරයක් ගොඩ බාන්නේ 273.59යි. පෙට්‍රල් 95 ලීටරයක් ගොඩ බාන්නේ 290.7යි. ඔටෝ ඩීසල් ලීටරයක් ගොඩ බාන්නේ 560.85යි. සුපර් ඩීසල් ලීටරයක් ගොඩ බාන්නේ 613.90යි. භූමි තෙල් එහෙම නැත්නම් කෙරොසින් ලීටරයක් ගොඩ බාන්නේ 550.24යි. ඔබට පැහැදිලිව පේනවා දැන් මේ අපි මේ ගොඩ බාන පිරිවැයත් එක්ක අපි බැලුවා මේක අපි අනිකුත් දේවල් අපි කතා කරා ආනයන පිරිවැය සැකසුම් පිරිවැය ආනයන පිරිවැය කියන්නේ ලෑන්ඩඩ් කොස්ට් එක තමයි මේ දාලා තියෙන්නේ. ඊට අමතරව සැකසුම් පිරිවැය බදු එකතු වෙනවා මෙහෙයුම් ඩිප්‍රිසියේෂන් වියදම් එකතු කරලා තමයි සැබෑ පිරිවැය ගන්න. ඒ සැබෑ පිරිවැය ගන්නකොට ඔබට පේනවා අංක 3 වගුව අරගෙන බැලුවොත් එහෙම අප්‍රේල් 30 වෙනිදා වෙද්දී අපි දන්නවා අප්‍රේල් 30 වෙද්දී පෙට්‍රල් ලීටරේ තිබේ 398කට අර දේවල් ටික ඔක්කොම එකතු වුණාට පෙට්‍රල් 92 273.59ට ගොඩ බෑවට ඒකේ ටැක්ස් එකයි ඒ සියලුම දේවල් එකතු වෙනකොට 432.59ක් වෙලා තියෙනවා ඇත්තම පිරිවැය. හැබැයි ඒ වෙනකොට අපේ අලෙවි කරේ 398 කරේ. ඒ කියන්නේ ආණ්ඩුව හෝ සිපෙට්කෝ සමාගම රුපියල් 34.59ක අලාභයක් සහිතව තමයි මේක ඔබට ලබා දුන්නේ. ඒතර පෙට්‍රල් 95 රුපියල් 22.46ක් අඩුවට ලබා දුන්නා. ලංකා ඔටෝ ඩීසල් රුපියල් 367.70ක් ඩිස්කවුන්ට් කරලා ඒව නැත්නම් පාඩු පිට ලබා දුන්නා. සුපර් ඩීසල් 397.7ක් ඒ වගේම භූමි තෙල් 325.53ක් යනාදී වශයෙන් සිපෙට්කෝ ආයතනයේ පාඩු පිට තමයි මේ වැඩේ කරගෙන ගියේ. ඔබට මතක ඇති අපි පළවෙනි පොඩ්කාස්ට් එකේ කතා කරා දැනට දවස් 5කට කලින් ළඟදීම තෙල් මිල නැවත වැඩි වෙන්න තියෙනවා. ඒ වැඩි වෙන මිල ගොඩක් වෙලාට මේ පාඩුව කළමනාකරණය කරගන්න සිපෙට්කෝ ආයතනයේ සහ රජය කටයුතු කරයි කියලා විශේෂයෙන් තෙල් සඳහා සහනාධාරයක් රජය ලබා දෙනවා. දැන් ඔබට හිතෙන්න පුළුවන් කොහොමද මේ සහනාධාර ලබා දෙන්නේ කියලා. සහනාධාරය ලබා දෙන්නේ දැන් ඔබ දන්නවා ඇති IMF පුරෝකථනයන් වලට අනුව ලංකාවේ ආණ්ඩුවේ එහෙම නැත්නම් රජයේ ආදායම ෆෝකාස් කරපු ගානක් තිබා. අපි දැනට නිකන් හිතමුකෝ ඩොලර් අපි ගණනය කිරීමේ පහසුව සඳහා ඩොලර් බිලියන 1යි කියලා හිතමුකෝ. එතකොට මේ ඩොලර් බිලියන 1ට වඩා සමාන රුපියල් බිලියන 1ට වඩා අපිට ආදායම හොයාගන්න රජයට හැකියාව ලැබුණා. ඒ නිසා ඒ විශේෂයෙන් මාස 3ක 6ක කාලය ඇතුළත අපි ටාගට් කරපු නැත්නම් IMF එකකින් ෆෝකස් කරපු ආදායමට වඩා වැඩි ප්‍රමාණයක් ශ්‍රී ලංකා රජයේ ආදායම හොයාගත්ත නිසා විශේෂයෙන්ම මේ ආදායම හොයාගන්නේ ඔබ අප ලබා දෙන බදු මුදල් වලින් මේ බදු මුදල් වලින් ඒ ආදායම ලබාගත්ත නිසා IMF එකෙන් අනුමත කළා ඒ ආණ්ඩුවෙන් දාන සහනාධාරය කමක් නැහැ කියලා. ඒක නිසා පහුගිය 27 වෙනිදා IMF එකෙන් අපිට ලබා දෙන්න තිබිච්ච ඩොලර් ට්‍රැන්චස් දෙක අපිට හම්බුණා. ඒක නිසා නමුත් ආණ්ඩුවක් විදිහට ගත්තොත් එහෙම ආණ්ඩුවට හැකියාවක් නැහැ දිගින් දිගටම සහනාධාර ලබා දෙන්න. ඒ සහනාධාර ලබා දුන්නොත් වෙන්නේ නැවත වාරයක් ඔබ තේරුම් ගන්න ඕනේ තෙල් මිල වෙනස් කරේ නැතු වුනහම තෙල් මිලට අදාළ ඩිමාන්ඩ් එක එහෙම නැත්නම් ඉල්ලුම වෙනස් වෙන්නේ නැහැ. තෙල් වල මිල වැඩි කළොත් තමයි ඒ ඩිමාන්ඩ් එක අදන. ඔබ දන්නවා සාමාන්‍ය අපි මුලින් කතා කරා පළවෙනි එපිසෝඩේ මේ ගැන අපි දීර්ඝව කතා කරා. මිල යම් කිසි දෙයකට තියෙන ඉල්ලුම පාලනය කරන්න නම් කරන්න තියෙන්නේ මිල ඉහළ දාන එක. මේ වෙලාවේ මිල ඉහළ දාන්න වෙනවා ආණ්ඩුවට. ඉදිරියේදී තව මිල ඉහළ යෑමට නියමිතයි. හැබැයි මිල ඉහළ දැම්මේ නැත්තම් මොකද වෙන්නේ? තෙල් ගන්න ඩොලර්ස් වැඩිපුර අපිට වියදම් කරන්න. මොකද මිනිස්සුන්ගේ පාවිච්චි පරිභෝජනය වෙනස් වෙන්නේ නැහැ. පරිභෝජනය වෙනස් වුනේ නැතුනහම අපි වෙනදා ප්‍රමාණය හෝ ඊට වඩා ප්‍රමාණයක් අපිට තෙල් ආනයනය කරන්න සිද්ධ වෙනවා. තෙල් ආනයනය කරාම සිද්ධ වුණාම ඉන්නේ ඩොලර් එකට ඒක පීඩනයක්. ඩොලර් ප්‍රයිස් වලට ඒක පීඩනයක් වෙනවා. ඩොලර් ප්‍රයිස් වලට පීඩනයක් වෙනවා කියන්නේ රටේ උද්දමනය වැඩි වෙනවා. හැබැයි තෙල් මිල වැඩි කරාම ඒ තෙල් මිල වැඩි කරාම ඔබ දන්නවා කොහොමද උද්දමනය වැඩි වෙනවා. හැබැයි ඒ දෙක අතර සංසන්දනාත්මක වෙනස ගත්තම තෙල් මිල වැඩි කරලා ඒ උද්දමනය වැඩි වෙන එක අපිට සාධාරණීකරණය කරන්න පුළුවන් රටේ උද්දමනය වැඩි වෙන ප්‍රතිශත අරගෙන බැලුවම. ඒක නිසා මේ ප්‍රශ්නෙට උත්තරේ තියෙන්නේම තෙල් මිල වැඩි කිරීමේ තමයි අපි කතා කරන ආර්ථික විද්‍යාව සම්බන්ධ කරුණු කාරණා අධ්‍යයනය කරනකොට අපිට පෙනී යන්නේ. ඉතින් ඒ එක්කම අපි කතා කරන්න ඕනේ දැන් මේ වගේ එකක් හම්බුනාම මේ වගේ දෙයක් වුණාම මේ අපි පැහැදිලිව තියෙනවා ප්‍රතිපත්තිමය සාකච්ඡාවකින් තෙල් මිල වැඩි කරන්න ඕනේ කියන එක
වැඩි කරන්න ඕනේ කියන මතේ අපි කොඩි කාස්ට් අපි ඉන්නවා. එතකොට ඇත්ත ජනතාවට සහනයක් ලබා දෙන්න සමහරලාට රජය සිල්ලර මිල පහළ මට්ටමක තියාගත්තත් මේක හැමදාම කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. මම කලින් කිව්වා වගේ අපිට තෙල් මිල ඉහළට නගන්නම වෙනවා රටේ උද්දමනය සහ රටේ දියුණුව වෙනුවෙන් අපිට තෙල් මිල ඉහළට නගන්න වෙනවා. එතකොට උද්දමනය ඇති වුණොත් එහෙම අපිට නැවත වාරයක් ශ්‍රී ලංකා මහ බැංකුව සහ රජය එකතු වෙලා ප්‍රතිපත්ති පොලි අනුපාතික ඉහළ දාලා නැවත වාරයක් ආර්ථිකයේ උද්දමනකාරී තත්ත්වය අඩු කරන්න කටයුතු කරන්න සිද්ධ වෙනවා. අපි ඊළඟ ස්ලයිඩ් එකට ගිහිල්ලා බැලුවොත් එහෙම මට ඔබට කියලා දෙන්න පුළුවන් ලෝක වෙළඳ ඉන්ධන වෙළඳපොලේ ගනුදෙනු සහ ඉදිරි සුරකුම් ගනුදෙනු කියන්නේ මොනවද කියලා. අපි සාමාන්‍යයෙන් ඕනම මාකට් එක මේක ෆොරින් කරන්සි මාකට් එකේ තියෙනවා. එහෙම නැත්නම් ෆෝවර්ඩ් බුකින් කියලා අපි කියනවා. ඉදිරි සුරකුම් යන්ත්‍ර. එහෙම නැත්නම් ෆියුචර් ට්‍රාන්සැක්ෂන්ස් කියලා කියනවා. දැන් සාමාන්‍ය මාකට් එකට ගිහිල්ලා ඒ වෙලාවෙම සල්ලි දීලා අපිට තෙල් ගන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. ඒක තමයි එතෙන් ගනුදෙනු ස්පොට් ට්‍රාන්සැක්ෂන්ස් කියලා කියන්නේ. අපි සල්ලි දෙනවා තෙල් ගන්නවා. අද සල්ලි දුන්නා තෙල් ගෙන්න ගත්තා. දෙවෙනි ක්‍රමය තමයි ඉදිරි සුරකුම් ගනුදෙනු කියන්නේ. යම්කිසි අනාගතයේ දවසක තෙල් මිල ගැන අපි ඩිසයිඩ් කරලා ට්‍රෙන්ඩ් එක තියෙන අඩු වෙන්න නම් අපි ඒ ගැන ෆෝකාස්ට් කරලා අපි තෙල් ලබා ගන්නවා. එතකොට අද එකගතාවයට ආවම අනාගතයේ දවසක ඒ මිලට අපිට තෙල් ලබා ගන්න පුළුවන්. එතකොට අපි මේ තෙල් වල වෙනස පමණයි අපි ගෙවන්න ඕනේ. උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම මාසකට පස්සේ පෙට්‍රෝල් මිල ඩොලර් 120ක් කියලා හිතන්නකෝ. අඩු වෙනවා කියලා හිතන්නකෝ. අඩු වෙනවා කියලා හිතලා හිතන අයෙක් ඉන්න පුළුවන්. නැත්නම් ඩොලර් මිල වැඩි වෙනවා. 150ක් ඩොලර් මිල නෙමෙයි පෙට්‍රෝල් මිල වැඩි වෙනවා කියලා 150ක් දක්වා ඉහළ යනවා කියලා අපිට හිතන්න පුළුවන්. එතකොට අපි අද ගිවිසුමක් ගහනවා මාසයකට පසු පෙට්‍රෝල් බැරලයක් අපිට ඩොලර් 130ට දෙන්න කියලා. එතකොට මොකද වෙන්නේ? මාසයකට පස්සේ පෙට්‍රෝල් බැරලයක මිල 150 දක්වා ඉහළ ගියොත් එහෙම එතනදී අර බැලන්ස් එක විතරයි අපි ගෙවන්න ඕනේ. අපි මොකද අපි ෆියුචර් ට්‍රාන්සැක්ෂන් එක යටතේ අපි 130ට ගිවිසුම ගහලා තියෙනවා. හැබැයි ඔකේ අනිත් පැත්තක් තියෙනවා. බැරි වෙලාවත් 120ට අඩු වුණොත් එහෙම ඒත් අපි 130ක් ගෙවන්න ඕනේ. එහෙම තමයි ස්පොට් ෆියුචර් ට්‍රාන්සැක්ෂන් එම්තන් අපි කියන ඉදිරි සුරකුම් ගනුදෙනු වලදී වෙන්නේ. දැන් ඔබට තියෙනවා දැන් මේ හැමදාම මේකේ ලෝකේ තියෙන පෙට්‍රල් මිල අඩු වෙනවා, ඩීසල් මිල අඩු වෙනවා, බොරතෙල් මිල අඩු වෙනවා. අපේ බොරතෙල් මිල අඩු වෙන්නේ නැද්ද? අපේ බොරතෙල් මිල අඩු වෙන්නේ එකේ අපි ෆෝකාස්ට් එකක් කරා. ඔබට පේනවා ඇති පැහැදිලිවම මේකේ පෙට්‍රල් සහ ඩීසල් අපි ෆෝකාස්ට් එකක් කරලා තියෙනවා. අපිට පුළුවන් දැන් මේ වෙලාවේ අපි මේ සම්පූර්ණ දක්ත ලබා ගන්නේ සිංගප්පූර් මෝගාස් 92 unlead Platts future. Platts කියන අපි කලින් කතා කරපු ආයතනයෙන් ෆෝකාස් කරපු මිල ගණන් තමයි අපි මේ තියෙන්නේ. ඒතර මේ මිල ගණන් එක ෆෝකාස් කරාම ඔබට පේනවා අප්‍රේල් මාසේ 2020 අප්‍රේල් මාසේ ඩොලර් 142.95යි, මැයි මාසේ ඩොලර් 129යි, ජූනි මාසේ 2026 ජූනි මාසේ ඩොලර් 117.27යි. එතකොට 2026 ජූලි මාසේ ඩොලර් 107.68යි, අගෝස්තු මාසේ ඩොලර් 101.23යි, සැප්තැම්බර් මාසේ ඩොලර් 96.1යි, එහෙම නැත්නම් ඩොලර් 96.10යි, ඔක්තෝබර් මාසේ ඩොලර් 91.42යි, නොවැම්බර් මාසේ ඩොලර් 87.88යි, දෙසැම්බර් මාසේ ඩොලර් 85.24ක් විදිහට අපිට ෆෝකාස්ට් එකක් කරන්න පුළුවන් ප්ලැට්ස් වල තියෙන ගණන් හිලව් ෆියුචර් එහෙම නැත්නම් ඉදිරි සුරකුම් ගනුදෙනු අරගෙන බලද්දි. හැබැයි අපි අනිවාර්යෙන් මතක තියාගන්න ඕනේ මේ මිල මට්ටම් වල තියෙන්නේ රැඳී තියෙන්නේ ට්‍රම්ප් අපච්චි කරා වගේ මොකක් හරි කොහෙට හරි ගැහුවොත් එහෙම නැත්නම් යුද්ධයක් ඇති වුණොත් එහෙම නැත්නම් වෙන මොකක් හරි දෙයක් වුණොත් එහෙම අපිට මේ ගණන් වලට ගන්න බැරි වෙනවා. මේ ගණන් වලට ගන්න බැරි වෙලා අපිට වෙන්නේ අපි ඒක අපි පහුගිය කාලේ ඉරාන යුද්ධයේ කාලේ අපිට මිලදී ගන්න වුණා වගේ වැඩි ගාණක් දීලා අපිට පෙට්‍රල් ඩීසල් මිලට ගන්න පුළුවන්. ඒ වගේම අපි පෙට්‍රල් ගැන කතා කරේ. ඩීසල් ගැන කතා කරොත් එහෙම වෙන්නේ අප්‍රේල් මාසේ අපේ දැනට තියෙන ගාණ ඩොලර් 230.50යි, මැයි මාසේ ඩොලර් 165යි 56යි. එතකොට ජූනි මාසේ ඩොලර් 138.50යි, ජූලි මාසේ ඩොලර් 125.23යි, අගෝස්තු මාසේ ඩොලර් 118.86යි, සැප්තැම්බර් මාසේ ඩොලර් 115.9යි, ඔක්තෝබර් මාසේ ඩොලර් 111.63යි,
නොවැම්බර් මාසේ ඩොලර් 108.22යි. දෙසැම්බර් මාසේ ඩොලර් 104යි 89 යනාදී වශයෙන් අපිට ප්ලැක්ස් අරගෙන බැලුවොත් එහෙම අපිට දක්ත හොයාගන්න පුළුවන්. මේ අනුව බලනකොට 2027 ඔක්තෝබර් වලින් පස්සේ අපිට පොඩි සහනයක් ලබා ගන්න පුළුවන් වේවි කියලා අපිට පුරෝකථනයක් කරන්න පුළුවන්. එතකොට විශේෂයෙන්ම දැන් අපි ගත්තොත් එහෙම දැන් ආණ්ඩුවකට තියෙන ගැටලුව තමයි මේ අපිට තියෙන ගැටලුව තමයි අනිත් එක. තෙල් මිල වැඩි වෙනකොට වැඩි වෙච්ච මුදල් තෙල් මිල අඩු වෙද්දී අඩු වෙන්නේ නැහැ. ඒකට හේතු කිහිපයක් තියෙනවා. විශේෂයෙන් එතකොට අපි කියනවා ව්‍යාපාර කරන කට්ටිය ඒ ලාභයත් ඔවුන්ගේ ලාභයට එකතු කර ගන්නවා. ඔවුන්ගේ ලාභයට එකතු කර ගන්නවා. එතකොට ඒ එකතු කරගත්තට පස්සේ ඔවුන් කිසිසේත් කැමති වෙන්නේ නැහැ පෙට්‍රල් අඩු වෙනකොට ඩීසල් අඩු වෙනකොට ඒ දේවල් ගැන ඒ දේවල් තව දුරටත් අඩු කරන්න ඔවුන් කැමති නැහැ. ඒකට විශේෂ හේතුවක් තියෙනවා. ඒ කැමති නැති වෙන්න හේතුව තමයි ඔවුන්ගේ ලාභාන්ත්‍රිකය එකෙන් අඩු වෙනවා. තවත් විශේෂ වශයෙන් කිව්වොත් එහෙම දැන් අපි හිතමු මේ විදිහට මේ ට්‍රෙන්ඩ් එක මේ විදිහට ගියොත් එහෙම රටේ තියෙන උද්දමනකාරී තත්ත්වයක් ටික අඩු වෙන්න මේක හේතුවක් වෙනවා. මේක මේ විදිහට අඩු වෙලා මේ විදිහට අඩු වෙගෙන ගියොත් අපිට අපි ඩීසල් ලීටර එක නැත්නම් පෙට්‍රල් ලීටර එක ගෙවන ගාන ටිකෙන් ටික ග්‍රැජුවලි ටිකින් ටික අඩු වෙන්න හැකියාව තියෙනවා. එතකොට අපි අරන් බැලුවොත් එහෙම විශේෂයෙන් අපි කල්පනා කරන්න ඕනේ තව දෙයක් තියෙනවා. මේ අපි කතා කරන්නේ මේ ෆෝකාස්ට් එක දීලා තියෙන ලෝකයේ තියෙන තෙල් මිල ගැන. තෙල් බැරල් එකක තියෙන මිල ගැන. හැබැයි මේ හැමදේම වෙනස් වෙනවා. ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ යගේ නැව්ගත කිරීමේ හා ප්‍රවාහන ගාස්තු දේශීය බදු හා රජයේ ප්‍රතිපත්ති අපි කියනවා රේගු බදු වැට් බදු ආදිය ඒ වගේම ගවඩා කිරීමේ හා බෙදා හැරීමේ වියදම් සියලුම දේ මේකට එකතු වෙනවා. ඒ බැරි වෙලාවට ඔබ හිතන්නේ මේ ගාන මෙහෙම අඩු වෙලා රටේ ඩොලර් එකට සාපේක්ෂව රුපියලේ යගේ වැඩි වුණා කියලා. එතකොට නැවත වාරයක් තෙල් මිල අඩු කරන්න හැකියාවක් ලැබෙනවා. විශේෂයෙන්ම ඔබට මතක ඇති පහුගිය කාලවල ඩොලර් එක 300 තිබ්බ ඩොලර් එක 350ට ගියා. එතකොට ලෝක වෙළඳපොලේ බැරල් එක අඩු වුණාට ඒ බැරල් එකේ අඩුවීමේ වාසිය පාරිභෝගිකයට ලබා දෙන රජයේ හෝ සිපෙට්කෝ එකට බැරි වෙනවා. මොකද එහෙම වුණොත් එහෙම අර ඩොලර් එක වැඩි වීම නිසා වැඩි වෙච්ච මුදල කළමනාකරණය කරගන්න ආණ්ඩුවට හෝ රජයට හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා තමයි රජය විසින් සහනයක් ලබා දෙන්න ඔබට කලින් අපි කතා කරපු මිල ගණන් යටතේ මේ දේ පෙට්‍රල් ඩීසල් මිල සඳහන් කරලා තියෙන්නේ. අපි ඊළඟ ස්ලයිඩ් එකට ගියොත් එහෙම ඒ ස්ලයිඩ් එකෙන් අපි පැහැදිලිව කියලා තියෙනවා ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල අඩු වුණත් ලංකාවේ ඉන්ධන මිල ඉහළ යන්නේ හරි වෙනස් නොවි පවතින්නේ හරි අර මං කලින් කතා කරපු හේතු ටික නිසා. අපි නැවත වරක් කියනවා ලෝකයේ මිල එකතු කරන්න ඕනේ විනිමය අනුපාතිකය එකතු කරන්න ඕනේ ටැක්සේෂන්ස් එහෙම නැත්නම් බදු එකතු කරන්න ඕනේ ගබඩා හැරීමේ වියදම් ඒ ඔක්කොම සමාන වෙන්නේ දේශීය ඉන්ධන මිලට. එතකොට මේ දේශීය ඉන්ධන මිල එක කතා කරනකොට මේකට ප්‍රධාන කාරණා කිහිපයක් බලපානවා. අපි කතා කරා වගේ අර මං කිව්ව කරුණු කාරණා ටික මේකෙදි වෙන්නේ. ඔබ නිකන් හිතන්න මං අර කලින් කිව්වාගේ ඩොලර් එකේ යගේ වැඩි වුණා. යුද්ධයක් ඇවිල්ලා නැව් ගාස්තු හරි රක්ෂණ ගාස්තු හරි වැඩි වුණා. එහෙම ඒ දේවල් වැඩි වුණොත් එහෙම ලෝකයේ තෙල් මිල අඩු වුණාට ලංකාවට තෙල් අඩු මිලට දෙන්න බැරි වෙනවා. එතකොට රජයේ ප්‍රතිපත්තිමය තීරණයක් ගත්තොත් බදු වැඩි කරන්න නැවත වාරයක් අපිට ඒ ලෝකයේ තෙල් මිල අඩු වුණාට අපිට අඩුවට තෙල් ලබා දෙන රජයේ හෝ සිපෙට්කෝ ආයතනයට හැකියාවක් ලැබෙන්නේ නැහැ. එතකොට ඒවත් එක්ක බලද්දී ඔබ දන්නවා ඉදිරි කාලේදී තෙල් මිලට මොකද වෙන්නේ කියලා අපි ෆෝකාස්ට් කරලා තියෙනවා. යුද්ධය අවසන් වුණත් කලින් එකඟ වෙච්ච අපේ ඉදිරි සුරකුම් කිවිසුම් වල ෆියුචර් ට්‍රාන්සැක්ෂන් වල අපි එකඟ වෙලා තිබ්බ ගානක් තියෙනවා. ඒ නිසා ඒ කාලයක් තියාගෙන ඉන්න වෙනවා. අපිට හිතන්න බෑ ලෝකේ තෙල් මිල එකපාරම අඩු වෙයි කියලා. නමුත් ග්‍රැජුවලි අඩු වෙන්න නියමිතයි. විශේෂයෙන් ලංකාව වගේ රටක ඉන්ධන මිල තවදුරටත් ඉහළ යාමේ අවදානමක් තියෙනවා. ඒකට විකල්පයක් විදියට එක්කෝ බදු අඩු කරන්න ඕනේ රජය විසින්. නැත්තම් රජය විසින් පාඩුව
දරා ගන්න වෙනවා. එතකොට ඔය කියන දේවල් එක්ක තමයි ආණ්ඩුවට තෙල් මිල පාලනය කරන්න හෝ දරාගෙන යන්න තියෙන්නේ. හැබැයි අපි හිතුවොත් එහෙම දැන් මේ ඉන්ධන මිල වැඩිවීම නිසා රටේ ආර්ථිකයට ඇතිවන පාඩුව අරගෙන බැලුවොත් එහෙම ඔබ දන්නවා ප්‍රවාහන ගාස්තු සහ විදුලි ගාස්තු වැඩි වෙනවා. විශේෂයෙන් දැන් ඔබට හිතෙන්නේ නැති සමහරවිට පෙට්‍රල් වලට ගිය ගාන අඩු වුණා. ඩීසල් වලට ගොඩ බෑමේ පිරිවැය රුපියල් 500 ගාණක් 600 ගාණක් වුණා. පෙට්‍රල් වලට රුපියල් 200 ගාණයි. ඒකටත් විශේෂ හේතුවක් තියෙනවා. ඔබ දන්නා ලෝකයේ ට්‍රාන්ස්පෝර්ටේෂන්ස් එහෙම නැත්නම් ප්‍රවාහනය කරන්නේ ගොඩක් වෙලාට පෙට්‍රල් බලාපොරොත්තු වෙන්නේ මේ පෙට්‍රල් වලින් නෙමෙයි ඩීසල් වලින්. නැව් දුවන්නේ ඩීසල් වලින්. එතකොට ඔබ දන්නවා බස් දුවන්නේ ඩීසල් වලින්, කන්ටේනර්ස් දුවන්නේ ඩීසල් වලින්, ප්‍රවාහන කටයුතු කරන ලොරි රට පවා ඩීසල් වලින් දුවන. ඒතකොට ඩීසල් වලට ලෝකේ පුරා ලොකු ඉල්ලුමක් තියෙනවා. ඒ ඉල්ලුම නිසා තමයි ඩීසල් වල මිල අපි අර සඳහන් කරපු මිල පෙට්‍රල් ලීටරයට වඩා ඩීසල් මිල වැඩි වෙලා තියෙන්නේ අන්න ඒ හේතුව නිසායි. ඊට පස්සේ දැන් මේ තත්ත්වයක් එක්ක අපි ගත්තොත් එහෙම මහ බැංකුවට කරන්න පුළුවන් දේවල් තියෙනවා. මහ බැංකුවට තෙල් මිල පාලනය කරන්න බැහැනේ. මහ බැංකුවට කරන්න පුළුවන් තෙල් මිල වැඩි වුණාම දේශීය ඉල්ලුම පාලනය කරන්න පුළුවන්. දේශීය ඉල්ලුම පාලනය කරන්න නම් ප්‍රධාන වශයෙන් තෙල් වල මිල වැඩි කරන්න වෙනවා. එහෙම නැත්නම් රජයට කරන්න පුළුවන් එක්ක සහනාධාර දෙන්න පුළුවන්. එහෙම නැත්නම් මිල ඉහළ දාන්න පුළුවන්. දිගින් දිගටම සහනාධාර ලබා දුන්න නැවත වරක් භාණ්ඩාගාරයේ හිස් වෙන්න පුළුවන්. භාණ්ඩාගාරයේ හිස් වුණා කියන්නේ නැවත වාරයක් අපි 2022 අපිට ආපු ඉකොනොමික් ක්‍රයිසිස් එකට අපි නැවත වාරයක් යන්න තියෙන ඉඩකඩ වැඩි වෙනවා. එතකොට ඒ විතරක් නෙවෙයි තෙල් ආනයන වියදම් නිසා විදේශ විනිමයටත් ඒක පීඩනයක් ඇති කරනවා. කොහොමද එහෙම වෙන්නේ? දැන් තෙල් අපි හිතමු අද ඩොලර් අපිට තෙල් ලීටර් 100ක් ඕනේ කියලා. අපි තෙල් ලීටර් 100 අපි ඕඩර් කරනවා. අපි හිතමු රුපියල් 10000කට තෙල් ලීටර් 100ක් ඕඩර් කරනවා. ඕඩර් කළාට පස්සේ තෙල් මිල වැඩි වුණ නැත්තම් මිනිස්සු තෙල් ගහන ප්‍රමාණය අඩු වෙන්නේ නැහැ. මිනිස්සු තෙල් ගහන ප්‍රමාණය අඩු වෙන්නේ නැහැ. දැන් ඔබත් දන්නවනේ දැන් ඔබේ ගෙදර වාහනයක් තියෙනවා නම් තෙල් මිල අඩුයි නම් ඕන හැටියේ තෙල් ගහගෙන ඕන තරම් ලංකාව පුරා සවාරි යන්න එක එක ට්‍රිප් යන්න මිනිසුන්ගේ අවශ්‍යතාවය නැත්ත. නමුත් තෙල් වැඩි කාලෙක ඒ දේවල් අපි සීමා කරනවා. ඒ සීමා කිරීම තුලින් තමයි අර ඩොලර් ඉතුරු කිරීමක් රජයට ලබා ගන්න හැකියාවක් ලැබෙන්නේ. ඒක හරියට කරේ නැත්නම් ඒ තෙල් ටික සීමිත ලෙස පරිභෝජනය කරේ නැත්නම් ඒක හොඳට තෝරා බේරාගෙන පරිභෝජනය කරේ නැත්නම් රටට එන විදේශ විනිමය පීඩනය ඉතාමත්ම වැඩි වෙනවා. ඉතින් ඒක නිසා අපි මේ ගැන කතා කරනකොට අපි විශේෂයෙන් අපේ අසන අපේ ඔබ සැමගින් ඉල්ලා සිටින්නේ පුළුවන් තරම් මේ වෙලාවේ තෙල් අඩුවෙන් පරිභෝජනය කරන්න. ඔබට යන්න පුළුවන් ගමන් බිමන් පුළුවන් නම් අඩු කරන්න පුළුවන්. ඒක ලොකු උදව්වක්. මේ අපිට ක්‍රයිසිස් එක තියෙන වෙලාවේ අපිට එකෙන් ගොඩ එන්න. ඒක නිසා ඔබට පුළුවන් නම් මේ දේ කරන්න අපිට රටක් විදිහට අපිට ඉස්සරහට යන්න පුළුවන්. ඉතින් කොඩිකාස්ට් ඇතුලේ අපි කතා කරන්නේ විශේෂයෙන්ම රටේ ආර්ථික කරුණු, එතකොට රටේ ආර්ථිකයට බලපාන කරුණු, ඒ වගේම ගෝලීය ආර්ථිකය ගැන අපි ඉදිරි එපිසෝඩ්ස් වල අපි කතා කරනවා. විශේෂයෙන් ඔබට පුළුවන් අපිත් එක්ක එකතු වුණොත් දැනගන්න ඩොලර් එක හැදුනේ කොහොමද? ඩොලර් කියන නම ආවේ කොහොමද? ඒ වගේම බ්‍රිතාන්‍ය පවුමේ නම ආවේ කොහොමද? ඒ දේවල් ගැන අපි සවිස්තරාත්මකව ඉදිරියේදී කතා කරන්න නියමිතයි. මේ පළවෙනි පොඩ්කාස්ට් තුන අපි ගත්තේ අද අපේ රටේ තියෙන ආර්ථික හැකිලීම් ගැන සහ ආර්ථික අපි කිව්වොත් තෙල් හින්දා විශේෂයෙන් මේ ඉන්ධන මිල නිසා රටේ ආර්ථිකයට සිදු වෙලා තියෙන බලපෑම ගැන කතා කරන තමයි අපි විශේෂයෙන් මේ පළවෙනි පොඩ්කාස්ට් තුනම වෙන් කරන්නේ. නමුත් ලබන සතියේ තෙල් මිල එක්ක මොන හරි ගැටලුවක් වුණොත් රටේ ආර්ථිකය ගැන අපිට ගැටලුවක් આવොත් ඊළඟ එපිසෝඩ් එකෙත් අපි ඒ ගැන කතා කරනවා. ඒ වගේම අපිට ආර්ථිකයේ වෙන කතා කරන්න අපේ රටේ ආර්ථිකයේ වෙන දෙයක් ගැන කතා කරන්න තිබ්බේ නැත්නම් අපි ඉදිරියේදී අර කිව්ව මාතෘකා ගැන ඔබට දැනුම ලබා දෙන්න අපි සූදානම්. ඉතින් එහෙනම් මතක ඇතුව ලයික් කරන්න, කමෙන්ට් කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න, ෂෙයා කරන්න. ප්‍රශ්න තියෙනවා නම් අපේ කමෙන්ට් එකක් විදිහට දාන්න. එතකොට අපි උත්තර ලබා දෙන්න සූදානම්. ඔබට මේ ගැන මොන හරි හිතෙන්නේ මොනවද කියලාත් අපිට කියන්න අමතක කරන්න එපා. ඒ දේ මං හිතන්නේ ඔබේ ප්‍රශ්නය රටේ මහ ජනතාවගේ ලොකු ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ගොඩක් අය ඒ ප්‍රශ්නෙට උත්තර හොයනවා වෙන්න පුළුවන්. ඒ නිසා ඔබට ප්‍රශ්නයක් තියෙනවා නම් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. එහෙනම් අපි ගිහින් එන්න. ජය වේවා.